දවසක වැස්සි බර දවසක අපි ආවා මලිත් මාමිලාගේ ගෙදරට ඉරස් සැන්ඩ්විච් හදලා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා නැද්ද ඉස්කෝලේ යලා කොහොමද දැන් මේ කාලගුණ එක නැන්දි ගෙනත් තියෙනවාටම තමයි ඔය සිකුරුත්තන් කියන්නේ මේ සීතල දේශගුණය එක්ක අපිට ඒකක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. කන්න මං ජෑම්ද? එයා කන්න නැති වෙයි. සීනි කන්න ආස නැහැ නේද කියලා. සෝස් එක ක්‍රීම් බලිස්. ලස්සන නැන්දි ලස්සන නිලියෙක් වගේ. ලස්සනයි නිලියෙක් වගේ. නිලියෙක් වගේ. ලස්සන නිලියේ ඉඳා මං තාමත් මේ ගැලරියේ. මේ ලේනු ඇයි? දන්නවද දෙන්නේ? කොදෙන්ද බාන මොනවද කරගත්තේ? මොකක්ද මම කරගත්තේ? එක සෝස් කන බබෙක් දැනගෙන නැත්තම් බලා ගන්න මේ. රසම සෑන්ඩ්විච් එක ඔයාටත් කන්න පුළුවන් නේ? පස්සයි. සැර නැහැ. රසම නැහැ. එයාටත් කන්න පුළුවන්. ඇයි මේ කිරි බොන්නේ නැහැ නේ අපි කවුරුත්? අනේ ඔයා බොන්න. කිරි බබා. කිරි බබා. කිරි බබා. නැන්දි කිරි බබේ නේ. බබා නේද බොන්නේ? එයා ප්ලේන්ටි. ආයෙත්. කයවද දැම්ම? නෑ බොන්න ඕනේ හැබැයි පුතේ ඈ චුට්ටයි දාගන්න ඕනේ ඔය බොරු මන් දන්නේ නැත නාස්ති කරන්න බෑ කෝප්පත් තියෙනවානේ ඇතිනේ ආවනේ පෙටුන අයියටත් දාන්න තේ එකක් අහට එකක් සීනි හෙල් දෙකක් දැම්මම ඇති මගේ පුතේ ඈ ඔර කහටනේ සීනි දානවද සීනි දාන්න ඇති දෙකයි බොන්න ඕනේ කීයට හරි ආයි කනකම් වෙන මොකුත් දෙන්නේ නැහැ ඒකට දාන්න resting time අපේ නේ playing time play time taking break
කැලේ අයිති අලින්ටයි නිල් තන කොළ බුදින්ටයි මේ පිපෙන තැනක ලගි අනේ කොණ්ඩේ අවුලනවා කැලේ මැදින් දුවන්ටයි අයිති අලින්ටයි මට මන් දන්න කෑන මම මෙයා දන්න කෑනවා. එතකොට මන් දන්න කෑන ඔය දන්න මන් දන්නව නම් කෑන ඔය අපිට මම දාවා. හරි සෙරප්පු ගලවලා හා කියන්නකෝ දැන් අර දෙක බින්ස් දෙකට දාන්න ඕනේ. උඩින් දාන්න ඕනේ. දැන් මම මේ හරි එතකොට කෝකටද කෝක දාන්න ඕනේද මොකක්ද? හරි මං ජජ් වෙන්න. ඔව්. ඇයි? හරි කරන්න. දාන්න තියෙන්නේ. ඔව්. ඒක නියම ගේම. බලන්නකො මම හොයාගන්න ඒවා. නැන්දි හොයාගත්තේ. නෑ මම පොඩි අයිඩියා එකක් දුන්නේ. මේ බබා එක මේ ගේම් එකට ක්‍රියේට් කරා. ඒක මේකට විසික් කරන්න. sorry. පොඩි ඒවා පොඩි එකට නැන්දි. sorry. ඒක පොඩි එකද? එයා ලොකුයිනේ. අම්මි වගේ තඩියයිනේ. Yay! Oh! මං ආයෙ කණ්ඩ වේ හිටියේ මගේ බඩ පුරලා දාලා. දිනන මොකක්දනේ කෝකජ මේදී බඩ ගිනි එන්න පිටිව කන්න අනාන හිටියේ ඒ තරම් බඩගිනි දෙන්න ශෝභි දමු දෙස්ට තමයි මෙගිනි මෙතන එන්නగా කැරමල් කරනවා දැන් ඉතින් කොහෙන් ගියත් ඔයාගෙන් තමයි යන්නේ ඒවට කරන්න දෙයක් නැහැ අම්මේ ඔයාලා නැනේ ඔන්න මලිත් ගෙන් ගන්න ඔව් ඒක හරියට අශ්ෂේ අනික්කේව හදන්න පුළුවන් හොඳට
බුරියානි පුළුවන්, ෂවර්මා, නෑ. කොත්තු. දැන් ඔයාලා මම හදලා දෙන්නම්කෝ. මේ බිත්තර කීයක්ද? හරි. 6යි. මේ බොඩි එකට කිය. හා. අර කරනවා 10ක්. ලොකු එකටනේ. ඔය 10ක්. අර කට්ටිය සම්පලක කියනවා තුන් වේලම දෙනවා කන්න එන්න කියලා. අද මේ අර අපේ මං කිව්වේ ගෙවල් පැත්තේ මේකක් තියෙනවා කියලා එයාලා කෑම දෙන ඔක්කොට මේ අම්මලා සීට. නෑ. රේනු එහෙම ජොලි ඉන්න හොඳයි යන්නේ. යාමුර. මලිත් හදන්න දාන්න එකම කෑම නේද? අය ඔන්න. විතරම. විතරම. ඒකත් වැඩක් තමයි දැන් කාලේ ළමයිට ඔබ බෑන්. එක එක දාලා ගහන්න ඕනේ. මොකද ඉහෙලේකේදී? ඔයා මොනවාද? ඔයාට හැමදාටම බලන්න පුළුවන්. ඔයා මොනවාද පුඩින් හදනවා? ඊට පස්සේ බේක් oven එකේ නේ දානවා ස්ටීම් කරනවා. නම කියන්නේ බලන්න ගන්න. කමෙන්ට් එකක් දාන්න. ඕකේ රහිනා. අර soft logic එක නේද නේද? quality අර ඉස්සරනේ අපි හොඩෙල් ඇඳුමක් අඳින එකේ හරි ආසාවෙන් වැඩි. හැබැයි හොඩෙල් එකෙන් ගත්ත මොනවා ටවල් එහෙම දුඩු ගානක් තාම මං ගාව එකක් තියෙනවා. ඒ ඉස්සර හැබැයි අද ශ්‍රී ලංකාවේ තියෙනවා. ඒ ක්‍රොකඩයිල් මට තාම එකක් තියෙනවා. අලියේ ශ්‍රී ලංකාවේ තමයි ඔබේ. ඒකයි එම්බාක් ගමන් මොනවා. එම්බාක් ගත ඔබ ලිකුණාට පස්සේ. ඇත්ත මොනවද? මොනවද නංගි දාන්නේ අර අපි? වසාවාසි. වසාවාසි මොනවද අර ඇටේ මොකද? එනස. සාදික එනසලු. හරි. ඕකයි දාන්න බා. මේක දාන්න බා. අර ඔය කන්ඩෙන්ස් මිල්ක් එක ඔය වෙන රටවල් වල තියෙන එක ස්වීට් ගතිය චුට්ටක් ලංකාවේකට වඩා අඩුයි. නෑ නෑ තියෙන ඔහොමම මේ රහ මේ වටන ලංකාවේක. ඔව් අපේ. ඔව් වැඩි. ඔව් එනට ලංකාවේක තර රහ නෑ. අපිට හුරු වෙලාද මන් දන්නේ නැහැ. සීනි අඩුයි. ඔව් අනේ මයිලොත් බොන්නත්. ඔක බන්නේ නේ මෙයා තමයි කරන්නේ. ඉවසීම තියෙන්න ඕනේ. බොන. මේවා. නැත්තා. මේක මේකත්. මොනවාද? කොන්ෆ්ලෙක්ස්. ඒකයි කෝ. දැන් ඉතින් කොන්ෆ්ලෙක්ස් කන්න බෑ. අද ඉවරයි ඩයට් එක. ඒක චුට්ටයි හැබැයිනේ. අපරාධ වෙනක. සතියක අප්‍රමහන්සි අපරාධය. රෝග නෙමෙයි. කැඩේ ඒක.
ඕනෙලාට එල කඩලා කන්න කිය. නියම අදහස ඒක. ඇස් දෙක වහගෙන එක්කන් එන්න. ලෙවල් එකක් ගිහින් ඔව් අර පෙර කනවා කිය. මම කියන්නේ බක්වාරි කවුරුද බය කළා. ගොඩක් කටවල මේ සෙමෙන්. අසනීප වෙනවා. ඇස් දෙක වහගෙන ඉන්න කියන්නේ. Oh. Oh. Let's do it again. 1, 2, 3. දැක්කේ නැද්ද? No surprise? ආවා කඩගත්ත කෑවා. කෑ ඕනෙලාට thank you කියන්නේ. බලන්න ළඟට ඇවිල්ලා ඉතින්. ෆොටෝ එකක් ගමු ඈ. දැන් මොකද ගන්නෙ? අම්මට උඩ. ඔද ඒව තමයි. ඒකේ ඒ ගහින් දුන්නේ ගයිනේ අක්කා. පව්වනේ ගයිනේ එක තනියෙන් ඔය ගෙඩිය කඩලා. ඩෝ. අර කැට තියෙනවා. ඔව් ඔව්. හරි හරි. මාරක දෙන්නේ. යශෝගේ කතාවද? ඔව්. ආයි බෝලි. කොහොමද දන්නේ යශෝ කියලා? යශෝට හොඳ හිනාවක් කියලා. ඕ ගත්තාමනේ. මේ පානේ ඔයා. දාන්න. නමන්න පුතේ ඔය දැම්මද ඒක? ඔය මේක දැම්මද? නමන්න ඕනේ. හවුද හොරා. දෙන්න. හවුද හොරා. මම දන්නවා හොරා. යශෝද හරිලු. ඒක මේ යශෝද කැමති පොලිස් වෙන්න. ආමේ තව එකක් පුතේ. කවුද හොරා? කවුද පොලිස්? කවුද හොරා? කවුද හොරා? මම බැලුවෙත් නෑ. අජි අයියා තමයි හොරා. අනේ යා පිළිගත්තා මම කියලා. කියන්නේ නෑනේ. කියන්න එපා ඉතින් නැන්දි හොයනකම්. මම ඉලු පව්වනේ. කියන්න එපා මම දෙයිය ඉතින්. කවුද හොරා? කවුද ඔයා තමයි හොරා. නෑ කවුද හොර? නෑ මම විතරේ ගන්නේ. බලන්න. දෙක කැරිලා.
කැමති එක ගන්න බලන්න ඒක මගේ. කවුද පොලිස් කවුද හොරා ඔයා හොරා. නෑ නෑ කියන්න එපා කියන්න. කවුද හොරා? හරි හරි. ඒක ගානට අඳුර ගත්තා ඈ. ගානට හොරා අඳුර ගත්තා. අද දැන් අනිලා ඇයි මොකද? ඇයි නෝ හයි හවුස් තමයි අපි අන්න තරහ වුණා ළමයා. ආයි නේ එදා පිළිවෙල නැද්ද? නෑ ඒකින් ගොඩක් කෑවේ නෑ. මට බාපට ගන්න බැහැ 39 මොකද ඉතින් අර අරක දාගත්ත. බැහැ ඒ දිග වැඩිනේ. එතකොට මේ අයින දෙක කකුලේ වැදිලා රිදේනවා. අර අනිත් මේක දෙන්න ඕනේ නේ. ඔකත් හොඳයි. ආයෙක නෑනේ එක දෙක. ආයෙක නෝනේ. ආයෙක ඒක නැත්තම් අර එහෙම නැති එකක් තියෙනවා. මේක හොඳයි මේක හොඳයි. අන්න අර හරි දාන්න මේක හොඳයි. මේක හොඳයි මල්ලි. මේක හොඳයි මල්ලි. මේක සනීපයි. ඉතින් මේක එහෙම කැල්ලක් තමයි. අපු බෑ. මට ඉස්සරහට එසරපු යනවා ඊට කලින්. ඔව් මට කලින් යනවා. ඉදුනා අපේ අන්න ඒ රත්තරනේ I'm really sorry. කොහොමද ඔයා විතරයි සරප්පු දාලා නැත්තේ මේ සීතලේ? ඒයි ජක. විසස් කීයක් ගියාද? 7යි. මේ මෙයා වහන්නකෝ. කොහොමද දන්නේ ඒක? ඒ මෙහෙම කරන්න මම ඔය දානවා. ඔන්න මලිත් මමගේ කුටින් එක කොම් පිටුව. දැයට බතට අපිට ගන්න කොම් පිටුව. tempting. රස්නෙදා කජු මැද දෙකක් උඩට දැම්මා. කජු ටික පොතු ටික දානවා කජු කාලා. ඒක තමයි මට මතක් වුනේ. නයි පිටතර දෙක. දෙකක් දාලා. කාගුණා දාන්නේ? නෑ. ඕකට මේවා දාමු. අපිට හදු නෑ. බම්. නට්ස් ජාතිද? ඕ අර තියෙන රිච් නට් එක. ආමන්ඩ්ස්. ලස්සනයි. අර සුදු චොක්ලට් චිප්ස්ද? ඒවා තියෙන්නේ. එපා. වහ දෙකක්. කන්න කොන්න දෙයියා. හා මේ කන්න එක නමත්ත ගන්න. ශෝභිනි මේකද? ශෝභිනි. අනේ. මේවා දාන්න. හා මලවත්. නැත්නම් මේවා තියන්න. ආමන් මේ කියන මල. ආයි කියන්නේ. උඩ දාන්න. Arpirtegas. Ay, annel attena. Ke sangkundai ki. Panikunda. Mai අපි දෙන්න පොඩි චටක් දාන මේ සුන්දර පරිසරය ඇවිදිනවා. වැස්සත් අයින් උඩත් අරගෙන. අර කඳු ටික මොන වාසනාවක්ද?
බින්දුවත් එක තමයි ලස්සන. නැහැ කොපිරයිට් අදිනවා මට. මේ වීඩියෝ කරන්න බෑ අර වෙන දීපු කොපිරයිට් අදිනවා වීඩියෝ ප්ලේ කරන්න බැරි නේද? අපිට ඇතුළට යන්න දෙන්නවද? අපි කොහෙද යන්නේ? කියන්නේ තව මගේ ඩිවිෂන් එක. මේක මේක මොකක්ද කියන්නේ? මොකද? ඕ සිගුරු. මොකක්ද ඒක? වත්තට යන්නේ. මේ මොකද්ද මොන ජල විදුලි බලාගාරේ? විමල සූර්යය. ඉංග්‍රීසි මෙතන තුන නාන්න දරක් තියව නේද? මෙතනදී. විමල සුරින්. එතන යන්න පුළුවන්ද? එතකොට මල්ලි මේක ඔයාගේ වත්තට යන තැන? ඔව් මේ වත්ත පාර. හරි හරි. මෙතනින් පාර. මෙතනින් බලාගාරේ. කො? සුදු පාට මේවයි මල් මේ පාට දෙක ලස්සනයි. ඕ ලස්සන. අතන නේ යන්නේ නැද්ද? හැබැයි ගෙවල් තියෙන්නේ අර කොළ පාට ගෙවල් ඒක තියෙන. දින හරවත් අපි. මේ මොනවද මල්ලි මේ කොටේජස් වගේ තියෙන්නේ? මේ හමුදා කැම්පින්. කැම්ප් එක මැදින් යන්න තියෙන්නේ නේද? කොච්චර අන්න අර යන්නේ නේද? මංගෝ කියන්නේ මේ. ඕක නෝමම්ම වල අරගෙන ගියා. නෑ ඒ පංගුවේ යට මේක කැඩිලා ඒක. කොළපාට ගිය ගමන් තමයි අර කරවගත්තේ. ගොඩ. ඒ හැබැයි ගොඩ ගාලා. ආම්බෝ එක. ඈ? ආම්බෝගේ වලඳු තුනක් උදාරින්න. නැති නෑනේ පෙරද කොන්දක් මුදුනට මලික් මල්ලිගේ ස්ටේට් එකේ මේක කෙරවලා එහෙට එන්න ප්ලෑන් එකේ නේ මගදී යාලා හම්බෙලා ආවේ. දැන් මේ ඔයාලට තේදල් පාඩමක් කියලා දෙන්න යන්නේ අපි. දැන් ලංකාවේ වැඩිම ගණන් තියෙන තේ සිල්වර් ටිප්ස්. මේ මලේ ගෝල්ඩන් ටිප්ස් හදන්නෙත් මේකෙන්ද? සිල්වර් ටිප්ස් ගෝල්ඩන් ටිප්ස් ඔක්කොම. යෂෝ දැන් මේක කියන්නකෝ යා. දැන් දලු දැන් මං හිතනවා මේ දල්ල කඩන්න පුළුවන් කාලේ. පුළුවන්ද? හරි කඩන්න පුළුවන් දල්ලක් පෙන්නන්න. කියන්නේ උසේ යන්න ඕන නේ. මේක බලන්න. ඔව් පුළුවන්. මේ උස තාත්තා උසයන්නේ මේක වගේ. අම්මේ උසයන්නේ මේක වගේ. ඔව් මගේ කොහොම පැත්තෝ. මට බලන්න දෙන්න. ලස්සන. අනේ අපි ෆොටෝ ටිකක් ගමු පස්සේ දාමු. ඔව් ඉතින් අපි මේ උඩේ ඉඳන් නිකන්නේ. මේ මගේ සරප්පු දෙක බලන්න මේ. ඔනේ අර පැත්තේ ලස්සන. පුතේ අර මේදුම. බලන්න ලස්සන. අපි ඔක්කොගෙම එකක් ගමු. හරි මෑඩම්. එකක් වෙන්න. ඉතින් මල්ලි දැන් මේක වවල ඔයාලා මේව හදන්නේ නැහැනේ. ඔය නෝමල් දඩුවට දෙන්න. ඒක පුතේ සිල්වර් ටිප්ස්. මල්ලි කියලා මතකද එකපාරක් හදලා ඉන්න. ඉතෝ. ලැක්ටි ඉදර දාලානේ. ඔය බඳු මෙහෙම කිලෝ 20ක් කඩන්න මෙහෙම. මේක මන්. පැටි අර තියෙන අර කන්දේ අර සිංහගේ කකුල වගේ තියෙන්නේ. කරදිය. ඒක නිකන් පේන්න දැන් මේ කාණු කාණු.
ආමේ ලොකු එක. සිංහයාගේ පාදම වගේ. මාලි මොන්සර් බයික් එකවත් පදින්න පුළුවන්. ඒ කාලේ මොනස් කරන ෆිල්ම් එක. ඉස්සර මම ෆුල් ඇක්ටිව් එකේ හිටියේ නේ ෆිල්ම් වල. ඔය ෆිල්ම් ගොඩ යාවේ වුණා. මං එයා වගේ ලස්සන නිලියක් දැකලා නැහැ ඇත්තටම. ඒ තරුණ කාලේ දැන් බාණ්ඩුවේ 78ක් වෙලා ලස්සන. මොකද්ද? හැංගෙන. අනේ එපා මට ලෙව ගන්න එපා. මං ඇත්ත කියන්නේ එහෙම තමයි. දෙන්න පේරා මේකට. කව කිස්ස ගන්දුන්නේ. තෙල් කරවල මෑකරහල් කඩගොඩිය සිංගප්පූරු කොළ අඹ අල ඔයාට වෙනම තියෙනනේ ඔයාගේ තුනයි ගැටේ පුතේ ඇතිනේ ගානට පොලකෝ ඔයාට චුට්ටක් ගන්න දාගන්න හා රස කෑම ගොඩාක් දාගන්න සසම අපිට කරන්ට් එක ගියා. අපි දැන් කැන්ඩල්ස් පත්තු කරලා කැන්ඩල් ලයිට් ටී එකක් තියන්න යන්නේ. උෆ්. මට අද උදේ කොහොමද? යා කිරිතේද බොන්නේ? ඔය ගාදිය බලගෙන ඉතුරු ගත්තම කපන්න දෙන්න තව ලස්සන දවසක්. මම ලිප්ස්ටික් ගාව ඔරෙන්ජ් කලර් මේ ඇඳුමට ඇක්චුලි පොඩි වෝක් එකක් දාන්න ආස හිතුණා. වැස්ස නෑ අද. අර පැත්ත. ලස්සන පැතින් පෙන්නනවා. හැදිලා
මේ දන්නේ නැති පාරකේ උඩටම ඇවිල්ලා බංගලා එක ඇවිදිනවා ෂෝක්. උඩල්ල ඉන්නවද දන්නේ නැහැ හැබැයි. බාන්නට අතන පාරකුත් තියෙනවා. එන්න අම්මා. ලස්සන. ලොකුයි නේ අපේ ගෙදරේ පැලේ ආවේ නෑ තාම. අවශ්‍ය නැදලා ගෙදරදී. One. Are. Bye to koy watalang ka. ඔයාගේ ඩොග් ගේ නම මොකද්ද? මෙයාගේ? කියන්නේ? Fluffy? Fluffy. Fluffy. Nagana Fluffy ada rabbit ke nama tamai Fluffy. නෑ මට රැබිට් එක කැමති නෑ ලොකු වෙඩින් ගසුත් බයන්නක ඉතින් මෙයාට ෆ්ලෆ් කියලා දාමු මදින්ට කෑම මදින ආශා මේ රහම බුද්ධ කාල් දෙවි නංගික තමයි මනසයි සඳ කොළ පාට වෙලා නිකන් අනේ ආයෙ දැම්මද දෙන්නපා ඉන්න නංගි කෑවෙත් නෑ ඔයාට යන බනේමයි පව් මොනකෝ අනේ ආයෙ ගන්න තියෙන පව් අප්පා මට නම් මල්ලිත් මෙයාට රෙදි දාන්න ඕනේ ඇසකෑම කමේවා ඇඹුල් තියද අනේ හා හා මේකත් ඔය කුඩ තියන් පෙට ගිහින් වගේ නේ මේ මොකද අනේ දැන් සිද්ධ වෙනවා රස කෑම අලුත් එක්ස්පීරියන්ස් එකක් අක්කීලාගේ මාළු පැට්ටිය දැම්මේ නෑ නේද එපා ඕන්නේ රසට කතේ අශි කැමති කැම ටිකක් නම් හැදුවේ දවල්ට කන්න කෙහෙල් කොලේ
මල්ලි තා පොට්ටක් පස්සට ගන්නවා. මට හොල්ලස් එක ගන්න. උඩින් පංගුව නංගි උතන්ඩ යන්නේ. ලස්සනයි මේ බටර්ස්කොච්. යන්න කලින් මේ ටිකක් කාලම යනවා. උතනක නගින්ටයි එන්නේ නැතිනම් කාමරේ ලස්සන බලන්න. කැලේ ආයිති ආලින්ටයි තනක නගින්ටයි රේනුට ඒකෙන් කෑල්ලක් දැම්මම ඇති. ඒක ඇති. ඇයි යන්නේ ඒක නේද? මටත් නම් දුකයි තමයි. ඉතින් මොකද කරන්නේ? ආයෙම නැන්දි දාලා යන දුකයි. ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? ඒකම තමයි. ඔයාට නම් එයා මට ඔයාව හරි ඉන්නවා. දුක බෙදන්න. ඔයාගේ ප්‍රශ්න මොකද්ද? ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? මගේ ප්‍රශ්න සුදු බබයි අම්මී අනේ. වෙනස් කරානේ. වෙනස් කරාද? කැමති නෑ නේද? ඒ ඔයාට අර කිව්ව එක හින්දා. මමට ඒ වගේ හොඳ නෑ. දැන් දෙක දොයියලත් එක්ක ඉන්නේ නේ. කොහොම දෙයියවමයි. ගයිලි අක්කා ළඟ විතර හැම දොයියලා තියෙන්නේ. එහෙනම් මෙයා තියාද? ඉන්නවද? මට උම්ම පෙන්ඩිං වගේ. ඈ? උම්ම පෙන්ඩිං? උම්ම ගොඩ දෙන්න ආවා එදාල උන්නේ. මලි පිටිසියල්ද? මලි පිටිසියල්ද? ඇයි ඒ? දෙවි මම ආයක වැඩි ගහලුණා. ඉතින් මට මොකද? ඒකම තා කියන්නේ නේ නංගි මට මොකද කියලා. ඉතින් අසතුටුම කෑල්ල. ගෙදර යන එක. නේ? නිපුරු නෙන්දි දාලා යන්න දුකයි නේ. ඒක නෙමෙයි අද ස්කෝලේ නෙහෙට. ඉන්න මගේ බර්ත්ඩේ පාටි එකක්. මගේ බර්ත්ඩේ පාටි එක දවසේ බර්ත්ඩේ පාටි එකේ දවසට අර මට මම්ලගේ දෙටින් සොෆ්ට් ටොයිස් ටික ඔක්කොම ගන්න. හා. හරි මගේ බර්ත්ඩේ එක දවසට හරිද? වැස්සෙන්න අපිට අක්කාලා ගෙදර ආවා නේ අශෝට උත්තර දෙන්න කියලා නැන්දි. ඔයා කරා? ඒ මේක බලන්න පොයි. අයියා. අක්කා. යා. අක්කා. නිල්තන කොළ පුතින්ටයි Amber. Ini mami.
බලන්න ලස්සනට වෙලලා කරේ. අන්න වීඩියෝ